අතුලට එන්න. උල්ලුක්කු வாங்க. අතුලට එන්න. උල්ලුක්කු வாங்க. උල්ල வாங்க කියලත් කියන්න පුළුවන්. උල්ල வாங்க. ඔයාගේ නම මොකක්ද? උங்களோட பெயர் என்ன? ඔයාගේ නම මොකක්ද? உங்களோட பெயர் என்ன? වයස කීයද? එතන වයදු. වයස කීයද? එතන වයදු. මොකක්ද අසනීපය? එන්න වරුත්තම්. මොකක්ද අසනීපය? එන්න වරුත්තම්. මට උණ තියෙනවා. උණට තමිழ் වලින් කියන්නේ කාචල් කියලා. රයිට්? කාචල්. එනකු කාචල් ඉருக்கு. මට උණ තියෙනවා. එනකු කාචල් ඉருக்கு. කවද්දින්දන්ද? எப்பையில இருந்து. කවද්දින්දන්ද? எப்பையில இருந்து. මට දවස් 3ක් තිස්සේ උණ තියෙනවා. එනකු 3 நாளா කාචල් ඉருக்கு. මට දවස් 3ක් තිස්සේ උණ තියෙනවා. එනකු 3 நாளா කාචල් ඉருக்கு. ඔබට කැස්ස තියෙනවද? එහෙම නැත්නම් ඔයාට කැස්ස තියෙනවද? உங்களுக்கு இருமல் இருக்கா? உங்களுக்கு இருமல் இருக்கா? හායි ෆ්‍රෙන්ඩ්ස්. මේ වීඩියෝවෙන් ප්‍රයෝජනවත් තියෙනවා නම් ලයික් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටනත් ක්ලික් කරලා තියාගන්න. ඒ වගේම ඔයා ගාව මොකරි අදහස තියෙනවා නම් ඒකත් පල්ලෙයා කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒක මට ගොඩක් වටිනවා. ඔයාට වේදනාව තියෙනවද? වේදනාවට තමිழ் වලින් කියන්නේ වලි කියලා. රයිට්? ඔයාට වේදනාව තියෙනවද? உங்களுக்கு வலி இருக்குறதா? රයිට්? ඔයාට වේදනාව තියෙනවද? உங்களுக்கு வலி இருக்குறதா? වලි ඉරුකුදා කියලා අහන්න පුළුවන්. රයිට්? உங்களுக்கு වලි ඉරුකුදා කියලා අහන්න පුළුවන්. ඔව් මට වේදනාවක් තියෙනවා. ආමා එනකු වලි ඉருக்கு. ඔව් මට වේදනාවක් තියෙනවා. ආමා එනකු වලි ඉருக்கு. පපුව රිදෙනවා. පපුවට තමිழ் වලින් කියන්නේ නෙන්ජු කියලා. රයිට්? නෙන්ජු. පපුව රිදෙනවා. නෙන්ජු වලික්කුදු. නෙන්ජු වලික්කුදු. කට අරින්න. වායේ තිරංග. කට අරින්න. වායේ තිරංග. දිව පෙන්නන්න. නාකේ කාටුංග. දිව පෙන්නන්න. නාකේ කාටුංග. ඔයාට වෙන මොකක් හරි රෝගයක් තියෙනවද? உங்களுக்கு வேற வருத்தம் எதுவும் இருக்கா? ඔයාට වෙන මොකක් හරි රෝගයක් තියෙනවද? உங்களுக்கு வேற வருத்தம் எதுவும் இருக்கா? ලේනවා. இரத்தம் வருது. ලේකට තමිழ் වලින් කියන්නේ இரத்தம் කියලා. இரத்தம். රයිට්? ලේනවා. இரத்தம் வருது. වමනත් යනවද? සත්තිயும் வருதா? වමනත් යනවද? සත්තිயும் வருதா? වාට්ටු අංග 4කට යන්න. එහෙම නැත්නම් 4 වෙනි වාට්ටුවකට යන්න. රයිට්? ඒකට තමිழ் වලින් කියන්නේ நாலாம் வாட்டுக்கு போங்க. එහෙම නැත්නම් වාට්ටු එන් 4க்கு போங்க. ඊළඟ සැරේ අපි සාමාන්‍ය කියනව නේද? ඊළඟ සැරේ ක්ලිනික් එකට එනකොට බ්ලඩ් ටෙස්ට් රිපෝට් එක ගේන්න. එහෙම නැත්නම් ඊළඟ සැරේ එනකොට පොත ගේන්න, බෝතලයක් ගේන්න. එහෙම කියනව නේද? එතකොට ඊළඟ සැරේ ඒකට තමිழ் වලින් කියන්නේ அடுத்த முறை කියලා. ඊළඟ සැරේ அடுத்த முறை. ඒක අරගෙන එන්න. அதை கொண்டு வாங்க. ඒක අරගෙන එන්න. அதை கொண்டு வாங்க. ගෙනාවද? கொண்டு வந்தீங்களா? ගෙනාවද? கொண்டு வந்தீங்களா? උදව් කරන්න. අපි සාමාන්‍ය කියනව නේද? මට කකුල අමාරු, මට පයින් ගෙන්න අමාරු, මට පොඩ්ඩක් උදව් කරන්න. එහෙම කියනවා. රයිට්? අන්න ඒකට තමිழ் වලින් කියන්නේ උදවි செய்யுங்க කියලා. උදවි செய்யுங்க. ඒක ළඟින් තියාගන්න. அதை பக்கத்துல வைத்திருங்க. ඒක ළඟින් තියාගන්න. அதை பக்கத்துல வைத்திருங்க. නැගිටින්න. එළුඹුங்க. නැගිටින්න. එළුඹුங்க. බොන්න. குடிங்க. බොන්න. குடிங்க. කන්න.
சாப்பிடுங்க. කන්න சாப்பிடுங்க. හොඳටම කන්න. நல்லா சாப்பிடுங்க. நல்லா சாப்பிடுங்க. දැන් උණ අඩු වෙලාද? இப்ப காய்ச்சல் குறைஞ்சிட்டா. දැන් උණ අඩු වෙලාද? இப்ப காய்ச்சல் குறைஞ்சிட்டா. ටිකක් සනීපයි. අපි සාමාන්‍යයෙන් කියනව නේද? දැන් ටිකක් අඩු වෙලා. දැන් ටිකක් හොඳයි. එහෙම කියනවා. රයිට්? ඒකට தமிழ் වලින් කියන්නේ கொஞ்சம் நல்லம் කියලා. கொஞ்சம் நல்லம். ඔයාට යන්න පුළුවන්. நீங்க போகலாம். ඔයාට යන්න පුළුවන්. நீங்க போகலாம். උදේ කාලේ. උදේ කාලේ. දවල් மதியம். දවල් மதியம். ராத்திரிய இரவு. ராத்திரிய இரவு.